තුන් දෙනාට උගන්වනවා කියලා කැමති වුණා නේද? ඒත් ඒ යාලට තව පරීක්ෂණයක් තියන්නේ. සංසුන් වෙන්න දුවේ සංසුන් වෙන්න. සුව මැදම කන්තල පිළිගැනීමක් තියෙන කෙනෙක්. මම හිතන්නේ පරීක්ෂණයට හේතුවක් ඇති. ඒක සාහිත්‍යයි. මට ඒක බලන් ඉන්න බෑ. එල්ලේ ගිහින් බලන්න ඕනේ. අපි දෙන්නම යමු. ඔබට දෙගිඩියාවක් තියෙනවා කියලා මම නිකමට හිතුණා. අපිට මේ ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැත්තම් සුවට එන්න කියන්නේ හේතුවක් නෑනේ. මොනව කරන්නද? හොඳයි කියන්නකො බලන්න. ගුණධර්ම කියන්නේ මොනවටද? ගුරුතුමනි, ගුණධර්ම කියන්නේ නියෝග වලට කීකරුවන එක. කියන්නේ උඩින් ඉන්නේ. හරි කාටද කියන්න පුළුවන් බුද්ධි මොකද්ද? කියන්නේ ඒක ඒ විදිහට කරන්න. කතා කරන්න ඕනේ නෑනේ. උත්තරේ හරියට ආවේ නෑ. මේෂා ඔයා මොකද කියන්නේ? ඔයා හරි උත්තරේ බැරි වුණොත් අපේ පන්ති අද ඉවර කරනවා. ගුරුතුමනි, අපේ ගමේ මිනිස්සුන්ට තියෙනවා කයි වැදගත්. මම ඉගෙන ගත්තා ඒවා අනිත් අයට වැඩක් තියෙනවා කියලා බලන්න ඕනේ. නැත්නම් බුද්ධිමත්කම කියන්නේ තනි වචන මේ සේරම සම කියලා දෙයි. අනික ඔයාලගේ ගෙදර වැඩ බලන්නත් එයා මෙහෙ එනවා. ඒ හින්දා ගැන හිතන්න එපා. ඒත් පාලකතුමනි අපි තාම හරියට ඉගෙන ගත්තේ නෑනේ. සුව මෙහෙ නතර මොකද ඒකල ඉන්නේ හින්දා. මෙයා ඔයාලා අංක ගණිතය උගන්වන්න එයා ආශ්‍රාකාර අර හිඟ සහ අතිරික්ත ඒ වගේම හැඩතල. ඔයාලට ඒ වගේ අංග ගොඩක් ඉගෙන ගන්න. පටන් ගමු. කම්මැලි නෑ. අපි තනියම ඉගෙන ගන්න ඕනේ. බොතේ රහනේ ලහන්න. මට කඩේ කොට වැඩ තියෙනවා. මට හොඳ කේකක් හදලා දෙන්න මම්ම. මේ එනවා. teachers lagi
ප්‍රශ්නේ? නේෂා අපිට ඔහොම ඉන්න නේෂා ඒ තක්කඩියල එළියට එනවා එළියට එන්න මේ දැම්ම. නේෂා මෙහෙම කෑ ගහුවට අඩක් නෑ. එතන හොර ගොඩක් ඉන්නවා නම් අපිට මේ වැඩේ. මොකද බයයිද දුන්නන්ද කිව්වනේ ගමේ වාණිජ පැත්ත හැදෙන්න ඕන කියලා ඉතින් කවුරුන්ට මේ වැඩේ කරන්න දෙන්න පුළුවන්ද ඔව් එයාලා පත්තරේ හොඳ නෑ අපි කෑ ගහමු ඇහුණද? ඉතල කවුරු හරි ඉන්නවා. හිතුවක්කාරකම මේ දවස්වල හොරු හැමතැනම ඔයාලා මේ කොහොමද යාලා වල්ලන්නේ? පාලකතුමා අපි මේ හරිය සෝදිසි කළා. හොරෙක් නම් හම්බුනේ නැහැ. තව බලන්න. එහෙමයි. මෙයාලා ඔයාලා මොනවද හිතුවේ? මට යාලා වල්ල ගන්න ඕනේ. දැන් ඔයාලා තුන්දෙනාට ඇත්තම හොරු අල්ලන්න ඕනේද? හරි. ඔයාලගේ හිතනම් හරියයි. මාව නවත්තන්න පුළුවන් වුණොත් එහෙම ඔයාලට යන්න දෙනවා. මොකද කියන්නේ? තාත්ති ඒක ඇත්තද කියන්නේ මං කවදාවත් හොරු කියන්නේ නැහැ. හිටියට පුදුම හයියක් තියෙන්නේ. නේෂා අපි ඔය උදව් කරන්න අයියෝ කොහොමද ඔය දරුවෝ මාත් එක්ක සටන් කරන්නේ? නේෂා බලන්න තාත්ති බලන්නකොට මොකද වෙන්නේ කියලා මට උදව් වුණේ උන්න බලාගන්න එනම් නේෂා මට අමාරුයි. මොකද වැඩි අතාරිනවද? පර්වතයක්සේ නොසෙවි වනාන්තරයක් වගේ නිහඬව ඉන්නක් වගේ ආක්‍රමශීලීව සුළඟ වගේ වේගයෙන් නරක ළමයා. කොහොමද ඔයාගේ තාත්තට පහර දෙන්නේ? ඔයා පරාදයි ඒක ගණන් ගන්න බෑ තව සටන් කරමු ඇති ඔය ඇති. නෑ මට ඕනේ ඉතින් එන්න මුලින්ම ඔයාලා හස්ත ශිල්ප කරගෙන ගන්න. නේෂා මේ බලන්න දැනුයි වැඩි ඇඟට ගිලා බැස්සේ තව ටිකක් පුරුදු වෙන්න ඕනේ මං ගිහින් හොරු ටික අල්ලලා කියලා බලන්නම්. ඔයාලා තනියෙන් පුහුණු වෙන්නකෝ.
පොඩ්ඩක් ඉන්න. දසමයෝදෙක් වගේනේ. මම දෙනවා. මම සයිනේ.